හරි. අද අපිට තියෙන්නේ ටියුට් එකේ කොහොමද අද අපි ආදායම් ප්‍රකාශයක් පිළියෙල කරගන්නේ, කොහොමද මූල්‍ය දත්ත ප්‍රකාශයක් පිළියෙල කරගන්නේ කියන එක සාකච්ඡා කරන්න. බලමු අපි කොහොමද ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශයක් පිළියෙල කරන්නේ, මූල්‍ය දත්ත ප්‍රකාශයක් පිළියෙල කරන්නේ කියන එක. right. මුලින්ම ගිණුම් කරන සමීකරණය අපි දන්න දෙයක්. ඒක අපි සම්පූර්ණ කරගමු. right. උදේ ගිණුම් කරන සමීකරණයට අභ්‍යාස අංක 14 ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු ආදේශ කිරීම. මුලින්ම ශේෂයන් දා ගන්නවා. මෙන්න ආරම්භක ශේෂය 160යි, තොගය 50යි, පරිගණක 45යි, ණය ගැතියෝ 30යි, බැංකු ණය 40යි, ණය හිමියෝ 15යි. මෙතන නෑ මෙතන ගාන හොයන්න ඕන. එතන ගාන හොයාගන්නයි තියෙන්නේ. එතන ගාන හොයාගන්න තියෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් එක එකතු කරලා දැන් අපි දන්නවා ව්‍යාපාරයක් ඇතුලේ අපි දැන් මේ දක්වා හදපු ගණන් වලදී අපි හැදුවා එතනට එන උත්තරේ ගන්න විදිය කියා දුන්නා. රයිට්. කොහොමද එන්නේ කියලා අපි තත්ත්ව විස්තරයක් ගහලා දැන් මම මේ ගානදී තත්ත්ව විස්තරය ගහන්නේ නැහැ. අපි අභ්‍යාස ගණනාවක තත්ත්ව විස්තර ගහලා ආරම්භක ප්‍රාග්ධනය හොයාගන්න විදිය කියා දීලා තියෙන්නේ. ඒතකොට අපි දන්නවා මෙන්න මේ එකතුව මෙන්න මෙතන ඉඳලා යන එකතුවට මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. දැන් මේ පැත්තේ තියෙන්නේ කීයද? 55යි. 55යි. මේ පැත්තේ ඊට වඩා වෙන ගොඩක් තියෙනවා. ඒතකොට අපි ගත්තොත් එහෙම 230ක් කියනවා උදේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය යනවා 230ක්. ඒක ගන්න විදිය වලට අපි කලින් කියා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි ගිණුම් කරන සමීකරණයට ආදේශ කරගන්නවා ගනුදෙනු. 30ක තොග අනුරෙස්ටෝසෙදින් ණයට ගන්න. උදේ මෙන්න තොග වැඩි වෙනවා. ණයට ගත්ත නිසා ණය හිමියන්ගේ ප්‍රමාණයත් 30කින් වැඩි වෙනවා. 2 තොග මිලදී ගන්නවා 20ක්, මුදල් අඩු වෙලා තොගය 30ක් 20ක් වැඩි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. 3 සේවක වැටුප් ගෙවීම 8යි, මුදල් 8ක් අඩු වෙලා අපි වියදම් වලට 8ක් එකතු කරනවා. බලපෑමක් නැහැ. ඊට පස්සේ බැංකු ණය ගෙවීම 4 වෙනි එක 10යි, වාරිකයේ 10ක් ගෙවනකොට එහි ඇතුළත් පොලිය ධන 2.5ක් කියන්නේ වියදම් වලට එකතු වෙනවා. වියදම් තීරුව වැඩි වෙනවා කියලායි අපි කියන්නේ. ඒතකොට 10න් 2.5ක් මෙන්න මේ කියන වියදම් වලට ආදේශ වුණාම ඉතුරු වෙන 7.5යි. මොකද ඒ කියන්නේ ණය කොටස මෙන්න මේ බැංකු ණය වලින් අඩු වෙනවා. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා 5 වෙනි එක. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා 5000ක ව්‍යාපාරයෙන් අවස් ගැනීම. පුතේ ආපහු අරගෙන 5000ක් අයිතිකරුගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගැනිලි අපි ඒවට කියනවා ගැනිලි. ගැනිලි පුතේ මෙතන ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. ඍණ 5යි. 30000ක තොග 45කට 6 වෙනි එක 30000ක තොගය 45000කට මුදල් වලට බලපාන විකුණනවලු පුතේ. අන්න විකුණු. පුතේ මෙතනදී ආදායමක් ඇති වෙනවා කීයකද? මෙතන පුතේ ලාභය 15යි. ඒතකොට ලාභය දැන් ආදේශ කරන්න බෑ. ආදායම කීයද? 45. එහෙනම් ආදායම 45 මෙතනටත් වියදම් 30 මෙතනටත් වැඩි වෙනවා කියලා පෙන්වන්න. ওই විදිහට දෙක නිරූපණය කරන්න ඕන වෙන වෙන. 20000ක 7 වෙනි එක 20000ක තොග 30000කට ණයට විකුණනවා. අන්න ණය ගැතිය වැඩි වෙනවා 30000කින්. 30000. ඒතර ඒකෙනුත් ආදායමක් ජනනය වෙනවා 30000ක. 30000. ඊට අමතරව 20000ක ආවියදමකුත් ඇති වෙනවා. 20000. ඊළඟ 8 වෙනි. ඒතර දැන් මෙතන බලන්න හොඳට 20000ක තොග 30000කට විකුණුවානේ. ඒ කියන්නේ 20000ක පිරිවැයක් වෙච්ච තොගයක් විකුණුවා කීයකටද? 30000කට. රුපියල් 30000ට අනුපාතයක් විදිහට ගත්තොත් 2:90 කියන්නේ 20:30 අනුපාතික 2:3 අනුපාතයට තමයි දැන් මේ අනුපාතය සරල කරොත් එන්නේ. ඒතර මෙතන කියන්නේ ඉහත විකුණු භාණ්ඩ වලින් පිරිවැය 4ක් වූ. පුතේ මෙතන තමයි පිරිවැය. මෙයා පිරිවැයක් දරලා මේක විකුණනවා මේ ගානට. දැන් මේකෙදි ආපහු හරවලා එවනවා කියනවා 4000ක තොග. ඒ කියන්නේ පුතේ පිරිවැය පැත්ත තමයි 4000. එහෙනම් මේක 4 වෙන්න නම් කීයෙන් වැඩි වෙන්න ඕන? 2. කීයෙන් වැඩි වෙලාද 4 එන්නේ? 2කින් වැඩි වෙනවා. එහෙනම් මේ 3 කීයෙන් වැඩි වෙලාද මෙතන ගාන එන්න ඕන? 2කින් වැඩි වෙලයි. මේ පැත්තට කරපු දේ මේ පැත්තටත් කරන්න
ඕනේ කියන්නේ 3 වරක් 2 6යි. අන්න ඒ ටික තමයි මේ පැත්තට හරවලා එවලා තියෙන්නේ. ඒ කියන්නේ විකුණුම් මිල 6ක් වෙච්ච 4000ක පිරිවැය වෙච්ච තොග තමයි පුතේ 6000ක විකුණුම් මිල වෙච්ච 4000ක පිරිවැය වෙච්ච තොග තමයි ආපහු හරවලා එවලා තියෙන්නේ. එතකොට පුතේ මෙන්න අපේ ණය ගැතිය ප්‍රමාණය 6කින් අඩු වෙනවා. තොගේ 4කින් වැඩි වෙනවා. අපි උපයපු ආදායම 6කින් අඩු වෙනවා. 4කින් උපයපු ගියපු වියදමත් නැති වෙලා යනවා. right. එච්චරයි. ඊළඟ ආතර ස්ට්‍රෝසිත 10000ක් ගෙවීම වෙන්න පුතේ ආතර 9 10000ක් ගෙවනවා. ඊට පස්සේ 10000ක් ගෙවනවා ආතරට මෙන්න කෙවද්දී යාලට හම්බ වෙනවා ලද වට්ටම්. ලැබෙන වට්ටම් කියන්නේ පුතේ ආදායමක්. අපි කලිනුත් කතා කරා ආදායම් ධන වෙනවා. ආදායම් වැඩි වෙනවා. ඊට අමතරව ගෙවන ප්‍රමාණයට අමතරව ලද වට්ටමකුත් හම්බ වෙන නිසා 10යි 1යි ඔක්කොම අඩු වෙනවා පුතේ. කීයක්ද ණය හිමියෝ? 11ක් අඩු වෙන්නේ ගෙවන ප්‍රමාණයට අමතරව ලැබෙන 1000ත් අඩු වෙන්න ඕන. ඒක නිසා ණය හිමියෝ කීයක් අඩු වෙනවද? 11ක් අඩු වෙනවා. ඊළඟ right අවසාන කීපය 10 වෙනි එක 10 වෙනි 18ක මුදලක් ලැබෙනවා. මුදල් වැඩි වෙනවා 18ක්. කාගෙන්ද ලැබෙන්නේ? මාලිකෙන්. මාලික කියන්නේ පුතේ ණය ගැතියෙක්. 18ක් අඩු වෙනවා කොහොමත්. ඊට අමතරව දුන් වට්ටම් දෙකත් එක්ක ඔක්කොම අඩු වෙනවා 20ක්. ඔක්කොම අඩු වෙනවා කීයක්ද? 20ක්. ඒ කියන්නේ 18ක් කොහොමත් අඩු වෙනවා මුදල් ලැබුණු නිසා. ඊට අමතරව අපි දුන්නු වට්ටම් නිසා අමතරව දුන්නු වට්ටම් නිසා දෙකක් අඩු වෙනවා. ඔක්කොම අඩු වෙනවා 20ක් 18ත් එක්ක. එතකොට දුන්නු වට්ටම් වියදමක් අන්න දෙකයි. දුන්නු වට්ටම් දෙක. ඊට පස්සේ පරිගණක වාර්ෂිකව 136ක් ක්ෂය කරනවා 11 වෙනි. මේ පරිගණක වාර්ෂිකව 136ක් ක්ෂය කරනවා බලන්න. පරිගණක ක්ෂය වීම උදේ ආරම්භයේ පරිගණක 45ක් තියෙනවා. ඒ 45ට 136ක් මෙන්න වන්තනෙන් හදලා පෙන්නනවා. ඔයාලා පෙර වැඩ පරිගණක ක්ෂය දාගන්න. පරිගණක ක්ෂය පරිගණක ක්ෂය 45ට 136යි. ඒක 12න් එකෙන් වැඩි කරන්නත් ඕන. හේතුව මේක මාසයකට හරවන්න ඕන නිසා. right මාසික කරන්න වාර්ෂික අනුපාත කියන්නේ දීලා තියෙන්නේ. එතකොට බලන්න. එතකොට එනවා පුතේ 1.35යි. පරිගණක ක්ෂය 1.35යි. වියදම් වැඩි වෙනවා 1.35යි. වියදම් වැඩි වෙනවා. අවසාන එක 3500ක බොල් ණය 12 වෙනි. පුතේ 3500ක් බොල් ණය ණය ගැතිය අඩු වෙනවා 3.5ක්. වියදම් වැඩි වෙනවා 3.5ක් ඉවරයි. right එකතු කරලා ගන්න. එතනට එනවා 43.65යි. මෙතනට එනවා 225යි. ආදායම් වියදම් තීරුත් එකතු කරගන්න. මෙතනින් අඩු කරාම එනවා 32.5යි. මෙතනින් අඩු කරාම එනවා 34යි. right මේව එකතු කරගන්න. ආදායම් වියදම් එකතු කරගන්න. right ඒ ආදායම් වියදම් තීරුව එකතු කරගන්න. එකතු කරලා අඩු කරලා ගන්න උත්තරේ මෙතන එකතු කරාම 40න් 34යි 34න් 4ක් 30යි 30.5යි. බලන්න 30.5ද කිය. 40
40 බලන්න 100යි මෙතන 50යි 30යි 80යි 100යි 100න් 50ක් අඩු කරාම 50යි 50න් 54ක් 54 මේ ටික එකතු කරලා අඩු කරලා ගන්න පුතේ මෙතන 45ට මේ 45 කැපිලා යනවා ධන 18යි 10යි 170යි පුතේ එතන ටික 170 ආදායම් වියදනුත් එකතු කරලා ගන්න ඔය ටික ගන්න මුලින් මේ ටික අරගෙන ඉවර වෙලා ඔයාලා මුලින්ම ඊට පස්සේ වර්ගයකට පස්සේ දාන හදන්න යන්න තියෙන්නේ අර ගත්ත පස්සේ මුලින්ම ආදායම් වලට දාලා ගනුදෙනු මාක් කරගන්න පුතේ මේ ගානේ ආදායම් වලට දාලා ගනුදෙනු ආදායම් වලට දාලා ගනුදෙනු මොනවද පුතේ ආදායම් වලට දාලා ගනුදෙනු තමයි 6 වෙනි ගනුදෙනුව 30000කට 45000කට මුදල් ඊට කිරීම මේක එකක් දෙවෙනි 20000කට 30000කට 7 එකක් ගනුදෙනු විකිණීමට දාලා ගනුදෙනුව 8 ඉහත විකුණු භාණ්ඩ වලින් 4000කට ආපසු වීම ඔව් ඒකත් විකුණු වලට දාලා ගනුදෙනුව විකුණු වලට දාලා දැන් පුතේ බලන්න පළවෙනි එක විකුණුවේ 30000ක ඒවා කීයටද 45000කට දෙවෙනි එක විකුණුවේ පුතේ 20000ක ඒවා 30000කට ඊට පස්සේ පුතේ මේ විකුණපු යයන් ආපහු හරවල එවලා තියෙන්නේ 4000ක තොග 6000ට විකුණපු එහෙනම් දැන් බලන්න ඇත්තටම කොච්චරක් විකුණුම්ද කොච්චරක් විකුණුම් පිරිවැයක් ගිහිල්ලාද කියලා මෙන්න පුතේ විකුණුම් පිරිවැය මෙන්න විකුණුම් මිල විකුණුම් වටිනාකම right 69යි 46යි දැන් ආදේශ කරන්න මෙතනට විකුණුම් වලින් පුතේ මෙන්න තියෙනවා විකුණුම් ප්‍රධානම ආදායම විකුණුම් ව්‍යාපාරයක් ඇතුලේ ප්‍රධානම ආදායම විකුණුම් මේකෙන් අඩු වෙන්නේ ප්‍රධානම වියදම විකුණුම් පිරිවැය ඊට පස්සේ උත්තරේ එනවා දල ලාභය ඒක අඩු වෙනවා ඊපස්සේ වෙනත් ආදායම් තියෙනවා නම් අන්න ඒකත් අපි එකතු කරලා අදාළ වියදම් ටික මොනවා කරනවද අඩු කිරීම කරනවා එහෙනම් ප්‍රධානම ආදායම 69යි ඒකට යන වියදම 46යි අඩු කරාම උත්තරේ ගන්න පුළුවන් 3යි 2යි 23යි දල ලාභය 23යි වෙනත් ආදායම් බලන්න පුළුවන් දැන් අපිට මේ මාක් වලින් ආදායම් තීරුවේ පුතේ මේක ගත්තා මෙන්න මේක වෙනත් ආදායමක් මොකක්ද 9 වෙනි ගනුදෙනුවේ තියෙන ලද වට්ටම ඔව් ලද වට්ටම් කියන්නේ ආදායම අන්න ආදායම ලියනවා ලද වට්ටම් කීයද 1යි ලද වට්ටම් එකත් එක්ක ඔක්කොම 24ක් වෙනවා වියදම් ටික දැන් බලාගෙන යනවා මෙතනින් මාක් කරනවා මේක වියදමක් මොකක්ද 8 වැටුප් 8යි පොලිය ඊට පස්සේ මම හිතන්නේ පොලි 2.5යි ඊට පස්සේ මේක ගත්තා මේ මොකක්ද දුන් වට්ටම් 2යි දැක්කනේ ලේසි දුන් වට්ටම් 2යි පිළිවෙලට අරක හදාගන්න මේකෙන් ඊට පස්සේ මේක මොකද්ද ෂ 1.35යි ෂ ඊට පස්සේ 3.5 මොකද්ද ඔව් බෝල් ණය දැන් ගන්න එකතු කරලා ගන්න 10යි 15යි 16යි 10යි 15යි 16යි 17.3.5 අඩු කරන් 17.3.5 6.65යි ලාභය ශුද්ධ ලාභය 6.65ක් ආදේශ වෙනවා මෙතනට මෙන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හිමිකම යටතේ පුතේ ආරම්භක ප්‍රාග්ධනය 230යි ඒක මෙතනට ආදේශ වෙනවා ඊට පස්සේ දැන් ප්‍රාග්ධන තීරුවේ තව තියෙනවා ගැනිලි 5ක් තියෙනව නේද ඔව් 5 ගැනිලි අඩු වෙනවා යෙදවීම් නැහැ උත්තරේ 231.65 එච්චරයි
ඊට පස්සේ මෙතන මුදල් 170යි ජංගම වත්කම් වල ලියන්න ඕන පුතේ. මුදල් 170. පරිගණක උඩ ඒකේ ධාරණ වටිනාකම 43.65. 43.65. තොග 54යි. තොග 54යි. ණය ගැති 30.5යි. ණය ගැති 30.5යි. ප්‍රාග්ධනය ගත්තා, මේ තීරුව ගත්තා, මේ තීරුවෙන් ගත්තා, මේ තීරුව බැංකු ණය 32.5යි. ණය 32.5යි. මේ තීරුව එකතු කරන්න පුතේ කීය දෙන්නේ? 34යි ණය හිමි. එකතු කරාම එනවා 66.5යි. මේ ටික එකතු කරන්න 254.5යි. 254.5යි. එකතු කරන්න දැන් 1යි 5යි එකක් ඉතුරුයි 8යි 9යි 298.5යි. මෙතන 298.1.5යි. 298.1.5 යන්න ව්‍යාපාරයක් ඇතුළේ තියෙන වත්කම් ටික ව්‍යාපාරය ඇතුළේ තියෙන ඒ වත්කම් වලට ඒ ව්‍යාපාරය ඇතුළේ තියෙන හිමිකම් සහ වගකීම් වලට සමාන වීම සිද්ධ වෙනවා. රයිට්. ඔන්න අභ්‍යාසය අවසන්. ඊළඟ අභ්‍යාසයට යන්නයි තියෙන්නේ. රයිට්. අභ්‍යාසයට ඒ වගේම අභ්‍යාසයක් කොහොමද ආදායම් ප්‍රකාශයක් මූල්‍ය ප්‍රකාශයක් ඊළඟ ගන්න රූල් කරන්න කියලා බලමු. ටැග් ගාලා අවශ්‍ය වෙන ටික දාගන්න. අපිට අවශ්‍ය වෙනවා ගිණුම් කරන සමීකරණයට ආදේශ කිරීම. ඊට අපිට පස්සේ අවශ්‍ය වෙනවා අපිට මූල්‍යාර්ථ ප්‍රකාශය, ලාභ හෝ ලාභ ප්‍රකාශන. ඉතින් ටැග් ගාලා ඒවට දාලා රූල් කිරීම සිද්ධ කරගන්න ඉක්මන් කරලා. රයිට්. මුලින්ම පුතේ ශේෂයන් ටික දාගමු. මුදල් 170යි. මුදල් 170යි. තොගේ 80යි. කාර්යාල උපකරණ 50යි. ණය ගැතියෝ 25යි. බැංකු ණය 50යි. ණය හිමියෝ 20යි. ඉතින් මේ පැත්තේ ප්‍රාග්ධනය කීයද කියලා බලන්න ඕන. පැහැදිලිව පේනවා මේ ටිකේ එකතුවට සමාන වෙන්න ඕනේ. දැන් මේ පැත්තේ 70ක් විතරයි. මේ පැත්තේ ටිකේ එකතුවම බර ලොකු ප්‍රමාණයක් තියෙනවා. රයිට් බලමු. කීයද කියලා. මේ පැත්ත එකතු කරලා ගත්තොත් එහෙම 70ක් අයින් කරන්න මෙතනින්. එතකොට 150යි 230යි 255ක් ආරම්භක ප්‍රාග්ධනය 255යි. 255ක ආරම්භක ප්‍රාග්ධනයක් තියෙනවා. ආරම්භක ප්‍රාග්ධනය ගන්න විදිය කලින් සෙෂන්ස් වල සාකච්ඡා කරලා තියෙනවා. ඒක නිසා නැවත සාකච්ඡා කිරීමක් මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලා ඒකට දාලා පෙර වැඩේ ගන්න. right තත්ත්ව විස්තරයක් ගහලා පෙර වැඩේ ගන්න. තත්ත්ව විස්තර ගන්න විදිය කලින් වීඩියෝස් වල කියා දීලා තියෙනවා. ඊට පස්සේ පළවෙනි එක තොග ණයට ගැනීම පුතේ මෙන්න පළවෙනි එක තොගයක් ගන්නවා 35යි. තොගයක් ගන්නවා මේ ණයට ගන්නවා. පළවෙනි එක. දෙවෙනි එක ඊයතගත් භාණ්ඩ වලින් 2000ක භාණ්ඩ අපසු අරවා යවනවා. අපිට ගත්තේ වාරවනවා දෙකක්. එතනින් අඩු වෙනවා. ගත් තොග අඩු වෙනවා. අන්න ණය හිමියොත් මොනව වෙනවද? අඩු වෙනවා. නැවත හරවල යවනවානේ. right 10ක සේවක වැටුප් ගෙවනවා. මෙන්න මුදල් අඩු වෙනවා. වැටුප් කියන්නේ වියදම්. වියදම් ඉහළ යාම සිද්ධ වෙනවා. ගෙවූ අයවාරිකය 12යි. පුතේ මෙන්න 12ක් ගෙවනවා. එහි ඇතුළත් පොලිය 3න් එකයි. පුතේ 12ට 3න් එකක් බලන්න. 12ට 3න් එකක් බලන්න පොලිය එනවා. එතකොට උත්තරේ කීයද? 4ක්. ණය පොලිය 4යි. අන්න පොලිය 4යි. පොලිය 4යි. පොලිය වැටෙනවා මෙතනට. වියදම් වලට 4ක්. ඊට අමතරව ණය පුතේ 12න් 4ක් පොලියට කැපුණාම ඉතුරු ටික ණය අඩු වෙනවා. ඉතුරු ටික ණයෙන් අඩු වෙනවා. ණය 8ක් අඩු වෙනවා. 20000ක තොග කාර්යාල උපකරණ ලෙස භාවිතයට ගැනීම. පුතේ මෙන්න 20000ක තොග කාර්යාල උපකරණ විදිහට භාවිතයට ගැනීම. තොග අඩු වෙනවා. කාර්යාල උපකරණ ප්‍රමාණය ඉහළ යනවා. ඊළඟ 6 පුතේ 6 වෙනි එකේ කියනවා 30000ක තොග 50000කට මුදලට විකිණීම. පුතේ මෙන්න 30000ක තොග අඩු වෙනවා.
50000කට මුදලට විකුණුවාම පුතේ ප්‍රධාන වශයෙන් මෙතන ලාභයි 20ක්. පුතේ දැන් ලාභය වෙනුවට දාන්න වෙන්නේ මොකද්ද? ව්‍යාපාරයේ ලබන ආදායම. ඊට අමතරව යන වියදම. දැන් මේකේ ආදායම 50යි. රයිට්? දැන් යන ආදායම 50. එහෙනම් 50ක ආදායම ඉහළ යාමක්. වියදම් 20කින් 30කින් ඉහළ යාමක්. වියදම් 30කින් ඉහළ යාමක් සිද්ධ වෙනවා කියලා දාන්න. ඊළඟ 25000ක තොග පුතේ මෙන්න 25000ක තොග 10000ක ලාභයක් සහිතව සුරංගට ණයට විකිණීම. පුතේ 25000ක තොග වලට 10000කට ලාභ තිබ්බොත් මේක විකුණන්නේ කීයද? 35000කට. 35000කට සුරංගට විකුණනවා කියලා කියන්නේ ණයටනේ. එහෙනම් පුතේ ණය ගැතිය වැඩි වෙනවා 35000. දැන් පුතේ මෙතනදී මෙතන පිරිවැයක් ගියා. මෙන්න පිරිවැය, මෙන්න විකුණුම් මිල. right? විකුණුම් මිල. ඊට පස්සේ පුතේ මෙතනදී ප්‍රධාන වශයෙන්ම දැන් බලනවා ලාභය තියෙනවා 10ක ලාභයක් තියෙනවා. හැබැයි දැන් ලාභය දාන්න බෑ. දැන් ආදායම පුතේ 35 දානවා. ඒකට යන වියදම් වැඩි වෙනවා 25කින්. එච්චරයි. 8 වෙනි එක. 8 වෙනි. ඉහත විකුණු භාණ්ඩ වලින් 5000ක පිරිවැය වූ තොග ආපසු වර වායවි. දැන් මෙතන විකුණපු භාණ්ඩ වලින් 5000ක පිරිවැය වූ තොගයක් නැවත ආපහු හරවලා එවනවා. right බලමු. පුතේ මේක අනුපාතයක් විදිහට ගත්තොත් 25 35 සරල කරොත් 5 මෙතන කියනවා 5000ක පිරිවැය වූ. පුතේ පිරිවැය පැත්තේ 5000. මේ පැත්ත 5000. ඒ කියන්නේ පුතේ මේක වැඩි වෙලා තියෙන කීයද? 1. එහෙනම් මේ පැත්ත තැඩි කරන්න ඕන කීයද? 1. එහෙනම් මේ කීයක පිරිවැය වූ භාණ්ඩ දාපුව වෙලා තින්නේ? 5000ක පිරිවැය වූ විකුණු මිල කීයක් වෙච්චද? 7000ක් වෙච්ච තොගයක් තමයි ආපහු හරවලා එවලා තියෙන්නේ. එහෙනම් පුතේ ඔන්න දැන් මේ විදිහට ගන්න පුළුවන් අදාළ විදිහට සරල අනුපාතයකින් ආපසු හරවායි වීම පෙරවැඩ මේවලා මාක් කරගන්න ඕන අනිවාර්යයෙන්. ඊට පස්සේ පුතේ මේක මාක් කරගන්න තියෙන්නේ මෙතන. right? මේක සටහන් කරගන්න ඕන. පුතේ දැන් ආපහු හරවලා යවනවා. දැන් අපි විකුණපුවා ආපහු හරවලා එවනවා. විකුණපුවා ආපහු හරවලා එවනවා. පුතේ තොගය වැඩි වෙනවා 5000කින්. ණය ගැති වැඩි වෙනවා 7000කින්. අපි උපයපු ආදායම් අඩු වෙනවා 7000කින්. අපිට ගිය පිරිවැය 5000කින් අඩුවීමක් සිද්ධ වෙනවා. ගයාන් ස්ටෝස් වෙත ලක්ෂ 2ක් පියවීමේදී පුතේ එතන ගයාන් ස්ටෝස් වෙත ලක්ෂ 2ක් පියවීමේදී කියන එක හදාගන්න පුතේ 20000ක් පියවීමේදී right. ඒතර 20000ක් පියවන්න 20000 කියලා හදාගන්න. ඔය 20000ක් පියවීමේ දැන් ඔන්න ව්‍යාපාරයේ හදාගන්න ටියුට් එකේ වැදගත් ව්‍යාපාරයේ විසින් ගයාන්ට රුපියල් 20000 පියවනවා. මෙන්න මෙයාගේ 20000ක් පියවනවා. එයා කියන්නේ ගයාන්ගේ 20000 පියවන ගයාන්ට. ඒ වෙලාවේ 10%ක වට්ටමක් දෙනවා. මෙන්න ඩිස්කවුන්ට් එක වට්ටම 10%යි කියන්නේ 2000යි. පුතේ 2000ක වට්ටමක් එක්ක මෙයාගේ 20000ක් අඩු කරන්න නම් මෙයාගේ 20000ක ප්‍රමාණයක් අඩු කරන්න නම් ඉතුරු කොච්චරක් දෙන්න ඕන? තව කොපමණ ප්‍රමාණයක් දෙන්න ඕනද? අන්න තව ගෙවන්න ඕන මුදලින් ගෙවන්න ඕන පුතේ 18ක් විතරයි. කියන්නේ 8000ක් විතරක් මුදලින් ගෙවනවා. ඊට පස්සේ 2000ක වට්ටමත් එක්ක සමස්තය අඩු වෙනවා පුතේ ණය ගැතිය ණය හිමියගෙන් 20000. පැහැදිලිද එහෙනම්? මුදල් වලින් ගෙවන්නේ 18යි. මුදල් අඩුවීම 18යි. වට්ටම් 2යි. වට්ටම් නේදින් වට්ටම් 2. වට්ටමක් කියන්නේ පුතේ මේ වෙලාවේදී අපිට වාසියක් එල්ල වෙන්නේ ආදායමක 2ක් ඉහළ යනවා ලද වට්ටම් නිසා. මෙතනදී පුතේ ණය හිමිය අඩු වෙනවා 20ක්. 10 සුරංගයෙන් ලැබිය යුතු වටිනාකම් පියවීමේදී 110ක වට්ටමක් ලැබීම. සුරංගයෙන් ලැබිය යුතු මුළු වටිනාකම. දැන් බලමු සුරංගකෝ. මේ ඉන්නේ සුරංග. පුතේ සුරංගයෙන් ලැබෙන්න ඕනේ මේ තියෙන සුරංගකට අදාළ ඒවා. සුරංග 25000 කියලා 35කට විකුණලා ඒකෙන් 7000ක විකුණුම් මිල වෙච්ච 5000ක පිරිවැය වෙච්ච භාණ්ඩ ආපහු හරවල එවලා. එහෙනම් පුතේ සුරංගයෙන් අපිට ලැබෙන්න ඕන ප්‍රමාණය කීයද? 25න් 35ක් අඩු කරාම උත්තරේ කීයද? අන්න ඒක තමයි ලැබෙන්න ඕන ගාන. right අපි ඒක බලමු. විකුණුම් කරලා තියෙනවා සුරංගට. මෙන්න විකුණුම්. මෙන්න සුරංග. විකුණුම් විදියට සුරංගට 35යි සුරංගට විකුණුම්. ඒකෙන් ආපසු හරවල එවලා තිනවා. ආපසු හරවල දෙවලා තිනවා 7ක්.
එහෙනම් පුතේ දැන් සුරංගට පියවන්න ඕන සම්පූර්ණ ප්‍රමාණය කීයද? 28යි නේ 28යි. මෙන්න මේ 28 පියවද්දී අපිට ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා කීයකද? 110ක. ඒ කියන්නේ පුතේ ඩිස්කවුන්ට් එක 2.8යි. එහෙනම් දැන් අපි මුදල් ගෙවන්න ඕන කීයද? මුදල් ගෙවන්න ඕන. මුදල් සුරංගට ඩිස්කවුන්ට් එකකුත් දෙනවනේ සුරංගයෙන් ලැබිය යුතු වටිනාකමක් නේ. එහෙනම් සුරංග ඩිස්කවුන්ට් එකකුත් දෙනවා 2.8ක්. සුරංගයෙන් ලැබෙන්න ඕන 28ක්. 2.8ක වට්ටමක්. මේවා අපි දෙන වට්ටම් නිසා මේවට අපි කියනවා දුන් වට්ටම් කියලා. මේවා අපිට ලැබෙන නිසා ලද කියලා අපි කියනවා. ලද වට්ටම් කියලා. එහෙනම් මේ දුන් වට්ටම් 2.8ක් එක්ක මෙයා පුතේ 25.2ක මුදල් අපිට ලැබෙනවා. මෙයාගෙන් 25.2ක මුදල් අපිට ලැබෙනවා. එහෙනම් පුතේ මෙන්න මෙතන ධන වෙනවා මුදල් 25.2යි. සුරංග කියන ණය ගැතිය පුතේ අඩු වෙනවා 28ක්. ණය දුන් වට්ටම් වියදමක් නිසා ධන 2.8ක් වියදම් වලට වැටෙනවා. එච්චරයි. අවසාන එක ණය ගැතිය පුතේ අවසානයේට කලින් එක 11 වෙනි එක කාර්යාල උපකරණ වාර්ෂිකව 60ක් ක්ෂය කරනවා. 60ක්. පුතේ මෙන්න පෙර වැඩ කාර්යාල උපකරණ කාර්යාල උපකරණ දැන් අපිට තියෙන 70ක්. ඒකට 60ක් වර්ෂයකට නෙමෙයි මාසයකට නිසා 12න් එකෙන් බලන්න. බලන්න එතන 70ට 60ක් වැඩි කිරීම 12න් එකක් සුළු කරලා ගන්න. තුනයි දශම පහයි පරිගණක වලින් අඩු වෙනවා 3.5යි. වියදම් වැඩි වෙනවා 3.5යි. වියදම් වැඩි වෙනවා 3.5යි. ණය ගැතිය බොල් වෙනවා එකක්. වෙන ණය ගැතිය අඩු වෙනවා එකක්. ණය ගැතිය අඩු වෙන නිසා බොල් ණය කියන්නේ වියදමක් ධන එකයි. එච්චරයි. ඔන්න පුතේ ගිණුම් කරන සමීකරණ ගනුදෙනු ටික ආදේශ කළා. right තුලනය කිරීම කරගන්න. බැලන්ස් එක එකතු කරගන්න අවසාන එකතු කරන්න. මෙතන එනවා 42ක් බැංකු ණය. මෙතන එනවා 33ක් මෙතනත් එකතු කරලා ගන්න. මෙතන එනවා 80ක් ආදායම්. වියදම් ටිකත් ඔයාලා එකතු කරන්න. මම එකතු කරන්නේ නැහැ. ඔයාලා කැලේකින් ආර එකතු කරගන්න වියදම්. මෙතන ප්‍රාග්ධනය 255ක්. මෙතනින් අඩු කරලා ගන්න. මෙතන මුළු වටිනාකම් පියවීමක් වෙනවනේ. එතකොට මේක කැපිලා ගිහිල්ලා මෙතනින් 24යි වෙනවා. මෙතනින් 3.5ක් අඩු වෙන්න ඕන. 70න් 3ක් අඩු කරාම 67යි 66.5යි 66.5යි. ඊට මේ ටික බලන්න. මේක බලන්න 180යි 205.2යිද බලන්න ඒකද කියලා එන්නේ. එක වැරදුනොත් ඔයාලගේ ඒතර ගාන වර්ධිනව කියන නිසා එකතු කරන්නේ නිවැරදි ආකාරයට right. මෙතන එකතු කරන්න එකතු කරලා අඩු කරන්න. මෙතන එනවා 50යි මෙතන 20යි 70යි 70න් මෙතන ධන කැපුණාම 10යි 45යි 45න්
45න් දෙකක් අඩු කරාම කීයද එන්නේ 45න් දෙකක් 43යි දැන් 43යි ඔච්චරයි ඔය විදිහට එනවා ඔයාලා එකතු කරගන්න නිවැරදි ආකාරයට right හරි ඊට පස්සේ පුතේ දැන් ඔයාලා පිළියෙල කරන්න ආදායම් ප්‍රකාශය මූලධන ප්‍රකාශය ලේසි දැන් විකුණුම් වලට දාලා ගනුදෙනු මාක් කරගන්න ගානේ විකුණුම් වලට දාලා ගනුදෙනු ටික මාක් කරගන්න විකුණුම් වලට දාලා ගනුදෙනු 1/30000ක තොග අන්න එහෙම තියෙනවනේ බලන්න මෙන්න මම යනවා මෙතනට පෙරවැඩ විකුණුම් විකුණුම් පිරිවැය මේ පෙරවැඩ මෙන්න විකුණුම් දැන් පුතේ විකුණුම් වලට දාලා ගනුදෙනුව මේක එකක් 20000ක 30000ක 50000කට මේ 30000ක පිරිවැය වෙච්ච එක විකුණලා කියන 50000කට ඊළඟ 25000ක එකක් 35000කට 25000 එක ලාභය 35000කට විකුණලා දෙනවා ඊට පස්සේ ඒකෙන් මේ ආපහු එවලා තියෙනවා මේ පේනවද එහෙනම් පුතේ දැන් අපිට පිරිවැය අපේ විකුණුම් පිරිවැය අඩු වෙනවා අපිට හම්බෙන ආදායමත් අඩු වෙනවා විකුණුම් ආදායමත් අඩු වෙනවා 7000කින් ටක් ගාලා අඩු කරලා උත්තරේ එක මෙතන 50යි 78යි 50යි ප්‍රධාන ආදායම විකුණුම් ආදායම 78යි ඒකටනේ පිරිවැය 50යි ධන ලාභය 28යි ආදායම් ටික එක ගත්තා මේක ගත්තා මෙතන ලද වට්ටම් දෙකයි ඔක්කොම 30යි වියදම් ටික බලන්න 10ක් තියෙනවා මොකක්ද 10 වැටුප් 10 වැටුප් ආදේශ කරගන්න වැටුප් 10 ණය පොලි 4යි මේක ගත්තා මේ මොකද්ද දුන් වට්ටම් 2.8යි මෙන්න දුන් වට්ටම් 2.8යි දුන් වට්ටම් මේ ඊට පස්සේ ෂ 3.5 3.5යි අවසාන එක එකක් වියදමක් අවසාන එක මේ වියදම් තීරුවේ තියෙන අන්තිමට ෂ අන්තිමට තියෙන බොල් ණය එකයි වියදම් ටික එකතු කරගන්න විසි 1.3යි වියදම් ටික එකතුව 21.3යි 21.3යි මෙතන අඩු වුණාම එනවා අඩු කරාම එනවා 9යි 8.7යි ශුද්ධ ලාභය 8.7යි ශුද්ධ ලාභය 8.7 මෙතනට ආදේශ වෙන්නත් ඕන ශුද්ධ ලාභය ඊට පස්සේ ආරම්භක ප්‍රාග්ධනය 255 ගැණිලි නෑ යෙදවීම් නෑ 263.7යි පුතේ මෙතනට එන්නේ 263.7යි මුදල් 205.2යි මෙතනට ආදේශ කරනවා මුදල් 205.2යි කාර්යාල උපකරණ මෙතනට 66.5යි තොග 43යි ණය ගැතියෝ 24යි ප්‍රාග්ධනය ගත්තා ව්‍යාදයම් ගත්තා වියදම් ගත්තා ණය 42යි අවසාන එක ණය හිමියෝ 33යි මේ ටික දෙකම එකතු කරාම උත්තරේ ගන්න පුළුවන් 75ක් එනවා මෙතනට 75යි
මෙතනට 8.7යි 3යි 3යි 338.3යි 200 මෙතන එනවා 272.2යි දෙසිය 72.2යි අඩු කරාම 7.8යි 338.7යි ඔච්චරයි රයිට් ඔය විදිහට අපිට හදා ගන්න පුළුවන් 15 වෙනි ගාන කියන එක. ඒතර මෙතන තියෙනවා අභ්‍යාසංක 16. ඒතර ඒකෙදී කොහොමද ගනුදෙනු ටික විස්තර කරන්න කියන එකයි සාකච්ඡා කරන්න තියෙන්නේ. බලමු ගනුදෙනු විස්තර කිරීම සම්බන්ධව. රයිට් අපි මේ දක්වා කරා ගනුදෙනු ටිකක් විස්තර කරලා දුණු ගනුදෙනු ටිකක් ගිණුම් කරන සමීකරණයට ආදේශ කිරීම. දැන් අපි සාකච්ඡා කරනවා කොහොමද මේ ගනුදෙනු විස්තර කරන්න කියලා එකින් එක. රයිට් පළවෙනි එක ප්‍රාග්ධනය වෙනස් වීමට මෙතන කියනවා පුතේ ගනුදෙනු විස්තර කරන්න කියලා මේක අභ්‍යාසයේ සහ ශුද්ධ ලාභය ගණනය කරන්න කියලා. බලමු පළවෙනි එක මෙතනදී අතිරේක තොරතුරු පොඩ්ඩක් මුලින්ම බලන්න. අතිරේක තොරතුරු වල කියලා තියෙන්නේ මොකක්ද කියලා. අතිරේක තොරතුරු වල මෙන්න මෙහෙම කතාවක් කියනවා ප්‍රාග්ධනය වෙනස් වීමට බලපාන 2 සහ 7. ප්‍රාග්ධනයට බලපාන 2 සහ 7 කියන ගනුදෙනු ශුද්ධ ලාභයට බලපෑම් කරයි. ශුද්ධ ලාභයට බලපෑම් කරනවා. ඒ කියන්නේ ලාභයට බලපාන. ඒ කියන්නේ මේක එහෙනම් 2 සහ 7 කියන්නේ මොකද්ද? ආදායමක් හරි වියදමක් හරි. ලාභයට බලපාන්නේ ආදායම සහ වියදම්නේ. එහෙනම් ඔය කියන ගනුදෙනු දෙක ආදායමක් හෝ වියදමක්. රයිට්. අනිත් ඒවා පුතේ ආදායම් සහ වියදම් නොවේ කියලා තමයි එතන අතිරේක තොරතුරු වලින් පැහැදිලි කරලා කියනවා. පළවෙනි එක බලමු. ප්‍රාග්ධනය වැඩි වෙනවා මුදල් වැඩි වෙනවා 50000 ගන්න. එහෙනම් වටිනාකමත් එක්ක ලියන්න ඕන. පළවෙනි එක බලපාන්නේ නැහැ නේ පුතේ ලාභයට. එහෙනම් මේ යෙද වීමක්. එහෙනම් ලියන්න පළවෙනි එකට උත්තරේ රුපියල් 50000ක මුදලක් අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදවන ලදී. රුපියල් 50000ක මුදලක් අයිතිකරු විසින් ව්‍යාපාරයට මොනවා කරලාද? යොදවලා. අන්න ලියා ගන්න එහෙනම් ඒක. පළවෙනි එකට උත්තරේ යොදවීමක්. පළවෙනි එක ඔන්න යෙදවීම. පළවෙනි. යෙදවීම කිරීමත් තමයි පළවෙනි එක. දෙවෙනි එක. යනවා ලියන්න ඕනේ මේ මොඳේ. රුපියල් 50000ක මුදලක් ව්‍යාපාරයට යෙදවීම. ඒක ලියන්න ඕනේ. ඒ විදිහට ලියවිලා තියෙන්න ඕනේ. රයිට් මම මේ කියන්නම්. ඊට ගාව ලියාගන්න. දෙවෙනි එක 50000ක ප්‍රාග්ධනය වෙනකොට මුදල් 50000ක් වැඩි වෙලා. ඒ කියන්නේ මේක දෙවෙනි එක ආදායමක් හරි වියදමක් කරන්නේ. දැන් ප්‍රාග්ධනය වැඩි වෙලා කියන්නේ මෙතන ආදායමක්. එහෙනම් මේක ලියන්න රුපියල් 5000ක කොමිස් ආදායමක් ලැබීම. රුපියල් 5000ක කොමිස් ආදායමක් ලැබිලා. අන්න ඒක දාගන්න. තුන්වෙනි එක. තුන ලාභයට බලපාන්නේ නැහැ. රයිට්. එහෙනම් 3000ක් ප්‍රාග්ධනයත් අඩු වෙලා මුදලුත් අඩු වෙලා. ඒ කියන්නේ මොකද්ද? රුපියල් 3000ක් අයිතිකරු විසින් පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. අන්න අයිතිකරු විසින් රුපියල් 3000ක මුදලක් පෞද්ගලික ප්‍රයෝජනයට අරගෙන. අන්න ඒක දාගන්න. තුන්වෙනි එකට. හතරවෙනි එක බලන්න. 2000ක මුදල් අඩු වෙනකොට පුතේ තොගයත් අඩු වෙලා 2000ක මුදල් අඩු කරනකොට මුදලුත් තොගයත් වැඩි වෙලා තොගේ වැඩි වෙලා මුදල් අඩු වෙලා තොගේ වැඩි වෙලා. ඒ කියන්නේ මොකද්ද? රුපියල් 2000ක තොග අත්පිට මුදලට මිලදී ගැනීම. රුපියල් 2000ක තොග අත්පිට මුදලට මිලදී ගැනීම. අන්න ඒකත් මාක් වෙන්න ඕන. අන්න ඒක දාගන්න. ඊළඟ මුදල් අඩු වෙනකොට පුතේ කාර් ලීබඩු වැඩි වෙලා. ඒ කියන්නේ මොකද්ද? රුපියල් 10000ක ලීබඩු මිලදී ගැනීම. රුපියල් 10000ක ලීබඩු මිලදී ගැනීම. පස්වෙනි එකට එන්නේ පුතේ රුපියල් 10000ක ලීබඩු මිලදී ගැනීම. 6වෙනි එක බලන්න. මුදල් වැඩි වෙනකොට පුතේ වගකීම් වැඩි වෙලා. මුදල් වැඩි වෙනකොට වගකීම් වැඩි වෙලා. මොකද්ද මේ මුදල් වැඩි වෙනකොට වගකීම් වැඩි වෙනවා කියන්නේ? බැංකු ණයක් වගේ එකක් ගත්තොත් එහෙම නේද වෙන්නේ? මුදල් වැඩි වෙනකොට බැංකු ණය වැඩි වෙනව නේද? අන්න පුතේ රුපියල් 15000ක බැංකු ණයක් ගැනීම. රුපියල් 15000ක බැංකු ණයක් ගැනීම. අන්න ඒකේ අවසාන 7 කියන එක පුතේ ප්‍රාග්ධනයට බලපාන්නේ ආදායමක් සහ වියදමක් විදියට. right 7 වෙනි එක. එහෙනම් රුපියල් 500ක
ප්‍රාග්ධනය අඩු වෙනකොට ලී බඩුත් 500ක් අඩු වෙලා මොනවද මේ? ලී බඩු ෂෙයා වීම රුපියල් බඩු ෂෙයා වීම රුපියල් 500යි. ලී බඩු ෂෙයා වීම රුපියල් 500යි. පැහැදිලිද? ඔන්න ඒ අභ්‍යාසය අවසන් right. ඒ අභ්‍යාසය ඔන්න අභ්‍යාසයට අදාළ මූලික ටික ඉවරයි. මූලික ටික ඉවරයි. right. ඊට පස්සේ පුතේ දෙවෙනියට අහලා තිනවා මේ අභ්‍යාසයේ ශුද්ධ ලාභය ගණනය කරන්න. ශුද්ධ ලාභය. පුතේ ශුද්ධ ලාභය කොහොමද ගණනය කරන්නේ? ශුද්ධ ලාභය ගණනය කරන්නේ ආදායමෙන් සහ වියදමෙන්. ආදායමෙන් සහ වියදමෙන්. අන ලාභය සමානයි ආදායම් ඍණ වියදම්. සරලයිනේ. එහෙනම් මේකේ ආදායම තිබෙන්නේ දෙක. දෙවෙනි එක තමයි ආදායමට තිබෙන්නේ. දෙවෙනි එක ආදායම් 5000යි. මේකේ වියදම් විදියට තිබ්බේ 7 වෙනි එක 500යි. එහෙනම් දැන් ශුද්ධ ලාභය 4500යි. පුතේ මේ අභ්‍යාස අංක 16. ඔන්න අභ්‍යාස අංක 16. පැහැදිලිද ඒක? ඔන්න ඔය විදිහට හැදෙන්නේ. right? එහෙනම් ලේසි. ශුද්ධ ලාභය ඔය විදිහට හදාගන්න. ඊළඟ අභ්‍යාස අංක 17 අපි යනවා අභ්‍යාස අංක 17ට. අභ්‍යාස අංක 17. අභ්‍යාස අංක 17 බලමු අභ්‍යාස අංක 17 කොහොමද හදන්නේ කියලා. ඒකෙත් තියෙන ගනුදෙනු විස්තර කරන්න right. අතිරේක තොරතුරු වල කියනවා ප්‍රාග්ධනයේ වෙනස් වීමට බලපාන 2 සහ 5 ශුද්ධ ලාභයට බලපෑම් කරන්න හැල්ලු. 2 සහ 5 ශුද්ධ ලාභයට බලපෑම් කරන්න හැල්ලු. ශුද්ධ ලාභයට බලපාන්න හැල්ලු. ශුද්ධ ලාභයට බලපාන්නේ නැහැ කියන්නේ ඒක ආදායමකුත් නෙමෙයි ඒක වියදමකුත් නෙමෙයි. ශුද්ධ ලාභයට බලපෑම් කරන්නේ නැහැ කියන්නේ ඒ ගනුදෙනු දෙක ආදායමකුත් නෙමෙයි වියදමකුත් නෙමෙයි. right. බලමු පළවෙනි එක. පළවෙනි එක 2 5 නෙමෙයිනේ 2 5 මාක් කරලා තියාගන්න. right. පළවෙනි එක පුතේ 75000ක ප්‍රාග්ධනය වැඩි වෙනකොට 75000 මුදලුත් වැඩි වෙනවා. කියන්නේ රුපියල් 75000ක අයිතිකරු විසින් ව්‍යාපාරයට යෙදවීම. රුපියල් 75000ක මුදලක් අයිතිකරු විසින් ව්‍යාපාරයට යෙදවීම. දෙවෙනි එක. දෙවෙනි එක. රුපියල් 25000ක වගකීම් වැඩි වෙනකොට පුතේ මුදලුත් 25000ක් වැඩි වෙලා. ඒ කියන්නේ මොකද්ද? අන්න රුපියල් 25000ක බැංකු ණයක් ලබා ගැනීම. රුපියල් 25000ක බැංකු ණයක් ලබා ගැනීම. රුපියල් 25000ක බැංකු ණයක් ලබා ගැනීම. අනිත් එක. 3 5000ක මුදල් අඩු වෙනකොට පුතේ 5000ක ලී බඩුත් අඩු වෙලා. මොනවද මේ? අන්න 5000ක මුදල් අඩු වෙනකොට 5000ක ලී බඩුත් අඩු වෙලා. පුතේ 5000ක මුදල් අඩු වෙනකොට පුතේ ලී බඩු 5000ක් වැඩි වෙලා කියලා දාගන්න. 5000ක මුදල් අඩු වෙනකොට 5000ක ලී බඩු වැඩි වෙලා. right. මොනවද මේ? ලී බඩු අත්පිර මුදලට මිලදී අරන් නේද? එන රුපියල් 5000ක ලී බඩු අත්පිර මුදලට මිලදී ගැනීම. රුපියල් 5000ක ලී බඩු අත්පිර මුදලට මිලදී ගැනීම. අන්න එහෙම එන්න ඕන. right. හරි. ඔන්න ඊළඟ අපි යනවා ඊළඟ එක. මොකද්ද ඊළඟ? 2000ක මුදල් අඩු වෙනකොට 2000ක ලිපි ද්‍රව්‍ය වැඩි වෙලා. ඒ මොකද්ද මේ? රුපියල් 2000ක ලිපි ද්‍රව්‍ය අත්පිර මුදලට මිලදී ගැනීම. අනුමත රුපියල් 2000ක ලිපි ද්‍රව්‍ය අත්පිර මුදලට මිලදී ගැනීම. right. ඊළඟ 5 2 සහ 5 ශුද්ධ ලාභයට බලපෑම් ඇති නොකරයි. right. 5 එන ශුද්ධ ලාභයට බලපාන්නේ නැහැ කියන්නේ මේක ආදායමක් වියදමක් නෙවෙයි. කියන්නේ මේක වියදමක් නෙවෙයි. එහෙනම් මේ මොකද්ද මේ? ගැනිලා. ගැනිලි. අන්න ලියන්න. රුපියල් 2000ක මුදලක් අයිතිකරු විසින් පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නා ලදී. රුපියල් 2000ක මුදලක් අයිතිකරු විසින් ප්‍රයෝජනයට ගන්නා ලදී. මේක ගැනිලි. අන්න පස්වෙනි එක ගැනිලි. 6 එහෙනම් මේ 6 ආදායමක් පුතේ. මොකද්ද 6? මුදල් වැඩි වෙනකොට 6000ක ප්‍රාග්ධනය වැඩි වෙනවා. මොනවද මේ? කොමිස් ආදායම රුපියල් 5000යි. කොමිස් ආදායම් රුපියල් 6000යි. කොමිස් ආදායම් රුපියල් 6000යි. 7 පුතේ 7 අන්න මොනවද මේ 7? රුපියල් 500කින් මුදල් අඩු වෙනකොට මුදලුත් 500ක් අඩු වෙලා. අන්න රුපියල් 500ක දුරකථන වියදම් ගෙව්වා. රුපියල් 500ක දුරකථන වියදම් ගෙව්වා. අන්න රුපියල් 500ක දුරකථන වියදමක් ගෙව්වා. හරිනේ පුතේ 500ක දුරකථන වියදමක් ගෙවුවා මුදල් අඩු වෙනවා. ප්‍රාග්ධනයත් 500කින් අඩු වෙනවා. ඊළඟ 8 200ක ප්‍රාග්ධනය අඩු වෙනකොට ලී බඩු 200ක් අඩු වෙලා. මොනවද මේ? ලී බඩු 200ක ෂෙයා වීම. රිපඩු 200ක් ෂෙයා වීම. අවසාන එක කලින් එක අවසානෙත් කලින් එක.
මොකද 100ක් අඩු වෙනකොට ප්‍රාග්ධනය ලිපි ද්‍රව්‍ය 100ක් අඩු වෙලා මොකද මේ ලිපි ද්‍රව්‍ය රුපියල් 100ක් පරිභෝජනය කළා රුපියල් 100ක ලිපි ද්‍රව්‍ය පරිභෝජනය කළා අන්න එහෙම එන්න ඕන අවසානයේක වගකීම් අඩු වෙනකොට මුදල් අඩු වෙලා වගකීම අඩු වෙනකොට මුදල් අඩු වෙලා පුතේ මොකද මේ කරලා තියෙන්නේ බැංකු ණය ගෙව්වා රුපියල් 1500යි බැංකු ණය ගෙව්වා රුපියල් 1500යි 1500 right පුතේ මේකෙත් අපි යනවා අභ්‍යාසංක 17 වෙන අභ්‍යාසංක 17 ඒකෙත් ලාභය හොයන්න තියෙනවා අභ්‍යාසංක 17 එතන මේකේ ආදායම මොනවද පුතේ මේකේ ආදායම එන්නේ 6000 ප්‍රධානම ආදායම 6000 ඒකට අදාළ වෙන වියදම් මොනවද පුතේ 500 වියදමක් එයාගේ ඊට අමතරව 200 ඇවිල්ලා ඒකත් වියදමක් ඊට අමතරව 100ක් වියදමක් 100ක් වියදමක් එහෙනම් බලන්න 6000 හරින 800 උත්තරේ කීයද 5200යි 5200 යන්න පුතේ ලාභය 5200යි ලාභය 5200යි right ඔන්න සුද්ධ ලාභය එච්චරයි right ඔන්න පුතේ ගිණුම් කරන සමීකරණයට යනවා ඊට පස්සේ අභ්‍යාසංක 18 අවසාන අභ්‍යාසය ටියුට් එකේ ගිණුම් කරන සමීකරණය රූල් කරගන්න ඕන මුදල් තොග ඔටක් ගාලා ගිණුම් කරන සමීකරණයට අදාළ රූල් කර ගැනීම කරනවා අභ්‍යාසය හදන්න එන ආදායම් වියදම් හරි මුදල් තොග ලීබඩු ආදායම් වියදම් ප්‍රාග්ධනය ආදායම් ඊට පස්සේ වියදම් මේ ලාභය මෙතන ඊට පස්සේ ආන්නේ වගකීම් ඊට පස්සේ එන්නේ වගකීම් පොදු තීරුවක් වගකීම් ගනුදෙනු 10ක් තියෙන ඒ ටික දාන්න අවසාන අභ්‍යාසයේ ටියුට් එකේ විත්ත සටහන් පළවෙනි එක අයිතිකරු 50000ක් ව්‍යාපාරයට යොදවි පුතේ මෙන්න 50ක් යොදවනවා ශේෂයක් නැහැ ප්‍රාග්ධනය 50000ක් වැඩි වෙනවා 50ක් වැඩි වෙනවා මේ ඔක්කොම රුපියල් 1000 වලින් හදන්නේ උඩින් දාගන්න රුපියල් 1000 කියලා අයිතිකරු ලක්ෂයක් ව්‍යාපාරිකු ණයක් ගැනීම ලක්ෂයක ණයක් ගන්නවා මුදල් වැඩි වෙනවා ණය වැඩි වෙනවා ලක්ෂයයි වගකීම් වැඩි වෙනවා ලක්ෂයයි 15000ක ලීබඩු මිලදී ගැනීම පුතේ මුදල් අඩු වෙනවා 15ක් ලීබඩු වැඩි වෙනවා පුතේ 15ක් මුදල් අඩු වෙනවා 15ක් ලීබඩු වැඩි වෙනවා 15ක් තොග මිලදී ගැනීම මේ 5ක මුදල් අඩු වෙනවා තොගය වැඩි වෙනවා 5 1000ක තොග 1500කට පුතේ මෙන්න 1000ක තොගය අඩු වෙනවා 1500කට මුදලට විකිණි පුතේ අන්න ආදායම 1500යි ඒකට යන වියදම එකයි වියදම් ධන එක 200ක විදුලි වියදමක් ගෙවීම පුතේ මෙන්න මෙතන 200ක් මුදල් 200ක් අඩු වෙනවා කියන්නේ 0.2ක් අඩු වෙනවා වියදම් වැඩි වෙනවා 0.2 ඒකත් ඉවරයි 10ක වැටුප් ගෙවීම මුදල් අඩු වෙලා වැටුප් 10ක් ඒ කියන්නේ ආදාය වියදම් 10ක් වැඩි වෙනවා වියදම් 10ක් වැඩි වෙනවා වැටුප් ගෙවු ණය වාරිකය 12යි පුතේ මෙන්න මුදල් අඩු වෙනවා 12යි එහිය තුලත් පොලිය 3න් 1යි 12න් 3න් 1ක් බලන්න 4යි එහෙනම් 4ක් පොලිය කියන්නේ වියදම් 4යි 12න් 4ක් වියදම් වලට කැපුණාම ඉතුරු වෙනවා පුතේ වගකීම් වලට අඩු වෙනවා කීයද 8ක් 5000ක රක්ෂණ වියදම් ගෙවීම රක්ෂණය 5යි වියදම් වලට 5යි දුරකථන 2යි ධන 2යි වියදම් ධන 2යි එච්චරයි
එච්චරයි. ඒ ටික එකතු කරලා ගන්න. ඒ ටික එකතු කරගන්න. එච්චරයි. වහලා දාන්න. රයිට් එකතු කරගන්න ඔයාලා. ඔන්න ඒ විදිහට අපිට දිස්සරහන් කොටස් ඉවර කරන්න පුළුවන්. රයිට් ඔන්න දැන් අපි දිස්සරහන් පාඩම අවසන් සම්පූර්ණයෙන්ම දිස්සරහන් ඉවරයි. ගිණුම් කරන සමීකරණය අවසන්. දිස්සරහන් කියන පාඩමත් සම්පූර්ණයෙන්ම අවසන්. රයිට්